Yeah. Hi, කොහොමද? ඉතින් ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ දවස්වල ඇත්තටම අපි ටිකක් එළියට යන්න කියලා තමයි බලාපොරොත්තු වෙලා හිටියේ චරිත්ගේ දැන් මේ දවස් 3 නිමාඩුවට. හැබැයි යන්න විදිහක් නැහැ. අපේ එක සමාජිකයෙක්ට සනීප නැහැ. මෙන්න මෙයාට. රූඩිට ටිකක් අසනීප වෙලා ඉන්නේ. ඒ හින්දා ඉතින් අපි දැන් යන්න හදන රූඩිට බෙහෙත් ටිකක් ගන්න. මේ වැඩේ කරන්න එපා ඔක්කොටම කලින්. ඉතින් බලමු ඉතින් කොහොමද මේගොල්ලන්ට ප්‍රතිකාර කරන ක්‍රම, මේ දේවල් කොහොමද මේ රටේ වෙන්නේ කියලා බලන්න. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා ඔයගලන්ට ආදරෙන් ඉල්ලනවා. බලමු. බලමු. යමුද රෝඩි? යන් එහෙනම්. යමුනේ. Good boy. අපි ආයි ඉතින්දී හම්බෙමු. ආසයි යනවා. කොහරි යන්න තියෙනවා කියලා ගන්න. දැන් බෙහෙත් ටික ගන්න අපි යනවා නාටියවලට. බලමු මේ දේවල් කොහොමද වෙන්නේ කියලා. ඔන්න එහෙනම් බල්ලයි කොල්ලයි දෙන්නම යනවා බෙහෙත් ගන්න. අද ඇත්තටම හරිම දවස. දැන් ඉතින් අද චරිත්ගේ නිවාඩු දවස. අද සිකුරාදා. ඉතින් හිතාගෙන හිටියේ පොඩ්ඩක් අහල පහල කැවිදින්න යනවා කියලා. ඒ මුකුත් කරගන්න ඕනේ නෑ මුළු දවසම වහිනවා. දැන් ටිකක් පායලා තියෙන මේ වෙලාවේ. ඉතින් අපි උදේ නාටියවල ඉන්න වෙට්ට කතා කරාම එයා අපිට අපොයින්ට්මන්ට් එක දුන්නේ හවස 3යි කාල. ඉතින් දැන් මේ වෙලාව දැන් කීයද වෙලාව? දැන් හරියටම 3:05යි. දැන් යනවා වෙට්ට හම්බ වෙන්න. ඉතින් ගිහලා බලමු අපේ රූඩි බෝයිට මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපේ රූඩිට දැන් අවුරුදු 5යිනේ වයස. එයා මිතුවක් කාලෙකට එහෙම සාමාන්‍යයෙන් එයාට මේ විදිහට අසනීප වෙලා නැහැ. ඇත්තට මේක ටිකක් එයාට එම්බිරිසා ගතිය වගේ තමයි මුලින්ම ආවේ. ඒක ගිය අවුරුද්දෙත් තිබුණා. එහෙනම් ඉතින් අපි හිතුවා ඒක ඒ වගේ පොඩි අර සාමාන්‍යයෙන් එන දෙයක් වෙන්නේ නැති. ඒ හින්දා ඒක ඉක්මනට ඉවර වෙලා යයි කියලා. හැබැයි මේක ටික දවසක් මෙයාට තිබුණා. දැන් එන්න ටිකක් එයාට හුස්ම ගන්න අපහසුතාවයක් තියෙනවා. නහය ටිකක් අර හොටු ගතිය තියෙන හින්දා. ඒ හින්දා තමයි අපි මෙරිය බලන් ඉන්නේ නැතුව එයාව ඉක්මනට වෛද්‍ය උපදෙස්යට යොමු කරන්න යන්නේ. දැන් ලොකු අමාරුවක් නෑ වට තේරෙන විදිහට. සෙමහෙර වෙලා වගේ දෙන්න. ඉතින් අපි බලමු ගිහලා මොකක් වෙයිද කියලා. පොර ඉතින් අවුරුදු 5කට පස්සේ බෙහෙත් ටිකක් ගන්න යන්නේ. ඉතින් කොයි වගේ දෙයකට අපිට මොන දෙන්න වෙයිද කියලා තාම අදහසක් නැහැ. මොනින් ඉන්නේ නේ? ඔව්. බලන්න නියපොතු කපා ගන්න try එකක් දෙන්න. එයාගේ නියපොතු ටික වැවිලා. ඒක නම් අපිට ලොවෙත් කපන්න දෙන්නේ නැහැ. පොර ඉතින් ඒ වගේ ටිකක් එන දඟ ඩයල් එකක්. දැන් අපි එතන සිටුේෂන් එක මෙයාගේ කොහොමද කියලා බලලා අපි එයාගේ නියපොතු ටිකක් කපාගෙන තමයි හිතාගෙන ඉන්නේ. ඒ ඔක්කොම ටික කරන්න ඉතින් අපි යන්න ඕනේ. දැන් මේ යන ගමන් ඉන්නේ චුටි පොදයක් යනවා. බලමු ඉතින්. ටිකක් කලබල වෙලා ඉන්නේ. He's 5 years old. Yeah. This is today morning. Annoying. Yeah. There might be something like that, or it might Yeah, be something that's else. what I was thinking. The same thing. Yeah. Yeah. But this time it's not stopping. No, we'll just have a look at it. No. Yeah, it's a bit harsh.
He'll understand it's a bit harsh when he's breathing, but he is Yeah. also stressed. He's panting when I'm trying to listen to him. Yeah. Okay. I'll just have like all the rest of him. While he's here. Yeah, then kedua. Dia He just basically didn't see it. It wasn't his fault. Good. His back feet, he's worse. Good boy, good boy, good boy. I know. Good boy. Okay, and this other one. Yes. Good boy. Go. චූඩි දෙකක් කෑනවා. චූඩි දෙක කට. අවුනක් තියලා. නෑ ඕනත් ඉවරයි අපේ කොල්ලට මේ සූටි කොල්ලට බෙහෙත් ගන්න I'll check how often this one is. දැම්මද Hi buddy ගෙදර යන්නා Hi guys අපි ඩොලර් 100ක් 101ක් ගියා අපේ රූඩිගේ දේවල් වලට ඇත්තට මෙයාට මේ විශේෂයෙන්ම කියන්න ඕනේ එයාට දුන්නේ බෙහෙත් බෙහෙත් දුන්නේ නැහැ. එයාට මේ සීසන් චේන්ජ් වෙනකොට සාමාන්‍ය මෙහි අපි වින්ටර් එකක් ඉවර වෙලා සීසන් එකක් චේන්ජ් වෙනකොට අපේ එතන පහුගිය කාලේ තිබ්බ දෙඩි සීතල ගතියක් නේ. ඔව් දැන් එන්නේ ඔව්. සීසන් එක චේන්ජ් වෙනකොට එනවා මේ මොකද ඒකට කියන්නේ හේ ෆීවර් කියලා එකකුත් එනවා. ඒ සාමාන්‍ය අපි මිනිස්සුන්ටත් හැදෙන එකක්. ඒ වගේ සීසන් චේන්ජ් වෙනකොට වෙච්ච පොඩි ඇලර්ජි එකක් තමයි යාට තියෙන්නේ. ඒකට බෙහෙත් දෙන්න ඕනේ නැහැ කිව්වා. බෙහෙත් දුන්නේ නැහැ. ඒ වුණාට එයාට එයාගේ කන්ඩිෂන් එක බලලා එයාට පණු බෙහෙත් එකක් දුන්නා. එයා දඟ වැඩියට පණු බෙහෙත් දෙන්න ඕනේ කියලා. මේ ඒ ටිකටයි එයාගේ නියපොතු ටික කපලා ඉතින් ඒ දේවල් වලට ඉතින් ඩොලර් 101ක් අපිට වියදම් වුණා රූඩි වෙනුවෙන්. සාමාන්‍ය මෙහි ඇත්තටම ටිකක් ඒ පැත්තට තියෙන එක්ස්පෙන්සිව් ටිකක්. ඉතින් ඒ හින්දා ඒ දේවල් ගොඩක් ලොකු වියදමක් යනවා සතුන්ව මේන්ටේන් කරන්න. හැබැයි ඒගොල්ලෝ බලනවා ඒගොල්ලෝ එහෙම නැතුව ඒක හැම දෙයකටම මේගොල්ලෝ බෙහෙත් දෙන්න එහෙම දේවල් නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් දෙයක් වුණොත් ඉතින් ඇත්තටම සතෙක්ට බෙහෙත් මොන හරි දීලා පොඩක් බලනවා. හැබැයි මේගොල්ලෝ අපිට කිව්වේ ওই විදිහට ටිකක් බලන්න. ඒක සාමාන්‍යයෙන් අර විදිහට වෙද එක චේන්ජ් වෙච්ච හින්දා වෙච්ච දෙයක් නම් ඒක එයාට ඉබේටම ඉතින් හොඳ වෙලා යයි කියලා ගිය අවුරුද්දේ වගේ. මෙහෙ මේ සතුන්ට විතරක් නෙමෙයි මෙහෙ අපි මේ මිනිස්සුන්ට උනත් බෙහෙතක් ගන්න ගියාම හරි අමාරුයි. ඇත්ත කතන්දරේ ඒක. බෙහෙතක් ලංකාවේ වගේ මේ උණ බහින්ද කියලා එකපාර ඇන්ටිබයොටික් දෙන්නේ නැහැ. මේ බෙහෙත් ගන්නවා කියන්නේ ගෙදරටලා උණක් හැදුනම පැන්ඩෝල් දෙකක් බීලා තද්ද බල හොඳට මුණ හැදුනා පැන්ඩෝල් දෙකක් බීලා ඉන්න එක හොඳයි. මොකද ડોක්ටර් ගාවට ගියා ડોක්ටර් දෙන්නේ පැරඩෝල්. අනික ડોක්ටර් අපොයින්ට්මන්ට් එකක් ගන්නත් ටික දවසක් යනවා. ලෙඩට සාමාන්‍ය දවස් 2-3ක් යනවා ડોක්ටර්ගේ අපොයින්ට්මන්ට් එකක් ගන්න. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ රටවල තියෙන සෞඛ්‍ය පැත්තෙන් අපේ රට එක්ක සංසන්දනය කරලා බලනකොට අපේ ශ්‍රී ලංකාවත් එක්ක සංසන්දනය කරලා බලනකොට ටිකක් අමාරුයි මේ බෙහෙත් ගන්න කරන්න අමාරුයි. ලෙඩ හැදෙන්නේ කලාතුරකින්. දැන් අපිට උදේ අපිට ඇඟ රස්නේ නම් අපිට හවසට අඩුම තරමේ ඩිස්පෙන්සරි එකකට හරි ගිහිල්ලා බෙහෙත් ගන්න පුළුවන්කම තියෙනවානේ අපේ ලංකාව ඇතුලේ. ඉතින් මේ වගේ දේවල් වල ඉතින් එහෙම තත්ත්වයක් නැහැ. එහෙම තත්ත්වයක් නැහැ. අපොයින්ට්මන්ට් එකක් දාගන්න අමාරුයි. ડોක්ටර්ස්ලා සමහර වෙලාවට Google එකෙන් බලලා තමයි අපේ සිම්ප්ටම්ස් වල
රිපෝට් අනුව Google එකෙන් සර්ච් කරලා බලලා පැරඩෝල් දෙකක් දෙනවා. පැරසිටමෝල් තමයි ප්‍රසිද්ධම මෙහි බෙහෙත. ඒක නවසීලාංකිකයෝ දන්නවා. ඔව්. ඉතින් ලංකාවේ ඔයගොල්ලන්ටත් ඒක අපි දැන් මේ කියා දෙනවා. ඒක උතර බල්ලන්ටත් එහෙම තමයි. බල්ලට දැන් හොඳටම කයිනවා. බල්ලා අමාරුයි මැරෙයි කියලා අපි හිතුවේ. ඕද ඇත්තටම අපිට ඒක තිබුණා. ඒ කියන්නේ ඇත්තටම එයාගේ නහය හිර වෙලා දැන් අපිට උනත් දන්නවා මිරිස්සාවක් වගේ ඇදුනාම නහය බ්ලොක් වුණොත් එහෙම අපි හරිම අපහසු වෙන්නේ හුස්ම ගන්න. මම දකිනා රූඩි ටිකක් අපහසුයෙන් වගේ ඉන්නේ. මම ඒකමයි චරිත කිව්වේ. දැන් එයාගේ නිවාඩු දවසත් ඉඳන් අල්ලලම අපි මේ බෙහෙත් ටික ගන්න යමු කියලා. ඉතින් එහෙම ඇවිල්ලාත් ඉතින් අපිට මෙන්න මේ දේ තමයි උනේ. ඉතින් එයාට බෙහෙත් දුන්නේ නෑ. මම දැනගෙන හිටියා මිත්‍රවරුනි. මම දැනගෙන හිටියේ නෑ මිත්‍රවරුනි. ඉතින් මම අද දැනගත්තා එහෙම දේවලුත් වෙනවා කියලා. ඉතින් හොඳ පාඩම්. කනවා බොනවා නම් හැමදේම හොඳට කරනවා නම් ඇහුවා මේ රූඩි හොඳට කනවද වතුර බොනවද ඒ දේවල් එයාගේ කොහොමද කියලා. ඉතින් ඒ දේවලුත් එයා ඕකේ කියන්නේ. එයා ඇත්තට මෙහෙම අසනීප වුණා කියලා එයා නොකඩ බීලා හිටියේ නෑ. දෙන හැමදේම කනවා. ඉතින් එහෙම සතෙක් ඉතින් අනේ පව්විතේර අපිට උමනා වුණේ එයාට තව ටිකක් පහසු කරන්න. එයාට ඒ අපස්ථාවෙන් ඉන්නේ හින්දා. ඉතින් බලමු ඉතින් දැන් ඒගොල්ලෝ කියන විදිහට මේ වෙද එක දැන් පොඩ දැන් ඇත්තටම දැන් ටිකක් වෙද එක චේන්ජ් වෙනකොට වෙච්ච පොඩි ඇලර්ජි එකක්. ඒක ඇත්තට ලොකු ගැටලුවක් නෙමෙයි. ඒ අනික දැන් සත්තු හරි සෙන්සිටිව් ඒගොල්ලන්ට ටිකක් ඔය ඩස්ට් එක එතකොට ඔය තියෙන දැන් සාමාන්‍යයෙන් එයා ගොඩක් වෙලාවට එලි පහලියෙන් ඉන්නේ. එයා විදින්න ගියාමත් එයාගේ බොම්බ තනකොළ කොට යතුල්ලනවා පෙරලෙනවා දේවල් කරනවා වැඩ ගොඩයි. ඉතින් ඔය වගේ දේවල් වලින් චුටි දේවල් එයාට වෙනම ඇති කියලා හිතනවා. ඉතින් බලමු අනික්මන්ට රූඩිට සනීප වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඩොලර් 100ක රූඩි වෙනුවෙන් පුදලා ගෙදර යනවා. ඉතින් මම තමයි වුණේ අද මහත්තයා. රවුම ගිහිල්ලා ආවා. And Rudy, come. Come here. Come boy. දැන් නිකන් අර පැත්ත ගහලා නිකන් බෙහෙත් බීලා වගේ. එන්න. Come boy. Hi guys. ඔන්න එහෙනම් අද වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ. ඔව්. අපේ රූඩි ලෙඩ වෙලා අද vlog එක ඉවර කරන්න හදන්නේ. රූඩිට බෙහෙත් කරා. ඒක අපි දෙන්න මේ ඉන්නවා මේ පොඩ්ඩක් එයා බහින්නේ නැහැ අර එයාගේ කේජ් එකේ. එයාවත් කොහොම හරි බස් එකේ ගියතුලට යනවා. ඉතින් අද මේ වීඩියෝ එක බලපු ඔයගොල්ලෝ හැම කෙනෙකුටම විශේෂයෙන්ම රූඩිට ආදරය කරන ගොඩාක් දෙනෙක් විශ්වාස කරනවා මේ වීඩියෝ එක බලනවා ඇති කියලා. අද නිය චූටි දරුවනුත් අද බලනවා ඇති. මොකද මේ රූඩිට උනේ කියලා. ඉතින් එයාට ටිකක් අසනීප වෙලා බෙහෙත් ටිකක් අරන් දෙන්න ගිය ගමන තමයි ඉතින් ඔයගොල්ලන්ට චූටි අත්දැකීමක් එකතු කරන්න අපි vlog එකක් විදියට අරගෙන ආවේ. පේන හැටියට ගොඩක් අසනීපයි. ඒකෙන් ගියාම එච්චර කොට නැහැ. ඔව්. ගෙදර ඉඳි මේ හුස්ම ගන්නත් බෑ. මේ වගේ පොඩි දැඩි රඟපෑමක් කරේ යා. කමන්නේ. එන හැමෝටම ස්තුතියි. සර්ණයි. රූඩිට සුව වේවා. ඔබ සමට බුදු සරණයි ජේසුස්ට. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න අපි ආපහු අලුත් වීඩියෝ එකකින් මටම හම්බෙමු. බයි. බයි.